හායි හැමදාම එකම විදිහට කූනිස්ස තෙල් දාලා කාලා එපා වෙලාද? ඉතින් තෙල් ගොඩක් පාවිච්චි කරන්නේ නැතුව ඔයාට නිරෝගීව කොලෙස්ටරෝල් හදාගන්නෙත් නැතුව රසට මේ කූනිස් එක තෙල් දාන විදිහ මම අද ඔයාලට කියලා දෙන්නම්. ඉතින් අදත් ආදරෙන් පිළිගන්න කුකින් විත් දිලා YouTube channel එකට ඔයාලව. එහෙනම් අපි බලමු කොහොමද මේක රසට හදාගන්නේ කියලා. ඉතින් මම මද රසන උණු වතුරෙන් තමයි මේක හොඳට හොදගන්නේ. මොකද මේක චූටි චූටි වැලි තියෙන නිසා. ඊට පස්සේ මම මේකට අවශ්‍ය අනිකුත් දේවල් ලෑස්ති කරගන්නවා. ඉතින් අපිට මේකට ඕන වෙනවා මම මුලින්ම අරගෙන තියනවා ගම්මිරිස්, ඒ වගේම අබ අරගෙන තියනවා. ඔලිව් ඔයිල් අරගෙන තියනවා. ඔයාලට කැමති ඔයිල් වර්ගයක් පාවිච්චි කර හැකි. කෑලි මිරිස්, ඒ වගේම කහ, ඒ වගේම හීනයට කපාගත්ත තක්කාලි අරගෙන තියෙනවා. ඇට ඉවත් කරපු සියඹලා කෑල්ලක් අරගෙන තියෙනවා. කුරුඳු කෑල්ලක්, හීනයට කපාගත්ත සුදු ලූණු, කරපිංචා, රම්පේ, ලූණු අරගෙන තියෙනවා. මාළු මිරිස් කරල් දෙකක් හීනයට කපාගෙන තියෙනවා. ඉතින් හොඳට හොදගත්ත කූනිස් එක මම මේ සෝස් පෑන් එකටම දාගෙන තියෙනවා. එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. හොඳින් වතුර ඉවත් කරගත්ත කූනිස ටික මම මේ සෝස් පෑන් එකට දාලා තෙල් පොඩ්ඩක්වත් දාන්නේ නැතුව මුලින්ම මේකේ වතුර හිඳෙනකම් බැද ගන්නවා. ඉතින් ගොඩක් අය කරන්නේ මුලින්ම තෙල් දාලා මේක බැද ගන්න එකනේ. එතකොට තෙල් ගොඩක් අපිට දන්නේම නැතුව මේකට පාවිච්චි වෙනවා. ඉතින් ඒ නිසා මම මුලින්ම දැන් මේක හොඳට බැදගෙන ඉවරයි. ඔයාලට පේනවා ඇති දැන් මේකේ වතුර ඉවත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම මේක භාජනයකට දාගන්නවා. ඉතින් ඊට පස්සේ මම මේක පැත්තකින් තියාගෙන අනිත් දේවල් ටික ලෑස්ති කරගන්න තමයි හදන්නේ. ඉතින් මම මේ සෝස් පෑන් එකම අරගෙන මේකට තෙල් ටිකක් දාලා ලිපේ තියනවා. ඉතින් ඊට පස්සේ තෙල් එක හොඳට රත් වුණාට පස්සේ මම මේකට අබ තේ හැන්දක් දාගන්නවා. ඊට පස්සේ කරපිංචා දාගන්නවා. ඉතින් ඔයාලට ෆ්‍රෙෂ් කරපිංචා තියෙනවා නම් දාගන්න. මම ඉතින් පිටරටක ඉන්න නිසා මට තියෙන්නේ මේ වේලිච්ච කරපිංචා එක. ඊට පස්සේ මම සුදු ලූණු රම්පේ දාලා මේක හොඳින් කලවම් කරලා ඊට පස්සේ මේකට කපාගත්ත ලූණු ටික, ඒ වගේම හීනුවට කපාගත්ත මාළු මිරිස් ටිකක් දාලා හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මේක විනාඩියක් විතර තෙලේ බැදුනන් පස්සේ මම මේකට එකතු කරගන්නවා කහ තේ හැන්දක් එකතු කරගන්නවා. ඒත් එක්කම මම මේකට එකතු කරගන්නවා ගම්මිරිස් තේ හැන්දක්. ඉතින් ඔයා සැරට කන්න කැමති කෙනෙක් නම් තව ගම්මිරිස් හැන්දක් එකතු කරගන්න. ඒත් එක්කම මම සියඹලා කෑල්ලයි කුරුඳු කෑල්ලක් දාලා මේක හොඳින් කලවම් කරලා තවත් විනාඩියක් විතර මේක වහලා උයා ගන්නවා. ඊට පස්සේ මම මේකට ලුණු එකතු කරගන්න. ඉතින් ඔයාලා රස අනුව ලුණු එකතු කරගන්න. දැන් ඉතින් අපේ මේ ලූණු මිශ්‍රණය තැම්බිලා ඉවරයි. ඒක මම පැත්තකට මේ විදිහටම කරගෙන තෙල් චුට්ටක් මේකටම දාලා ඊට පස්සේ මම මේ ඉස්සෙල්ලා බැදගත්ත කූනිස එක මේකට එකතු කරගන්නවා. ඉතින් මම බොහොම අඩුවෙන් තමයි තෙල් මේකට පාවිච්චි කරන්නේ. මේක ඊට පස්සේ මම හොඳට ඒ තෙල් ටිකේ දැවටෙන්න බැද ගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති මේකේ පාට වෙනස් වෙලා. ඊට පස්සේ මම මේ අනිත් මේ ටිකත් එකතු කරගෙන මේක හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මේක වහලා විනාඩි 2-3ක් විතර අඩු ගින්දරේ උයා ගන්නවා. මොකද මේකේ ලූණු වල තියෙන ඔක්කොම 3-5 ටික කූනිස් එකට අල්ලන්න. ඊට පස්සේ මම මේකට විනාඩි 2කින් විතර තමයි කෑලි මිරිස් එකතු කරන්නේ. ඊට පස්සේ කෑලි මිරිස් එකතු කරලත් මම විනාඩියක් විතර මේක මද ගින්නේ උයා ගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා තක්කාලි ටික. ඉතින් ඔයාලට කැමති නම් විතරක් තක්කාලි එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක චුට්ටක් වහලා තියලා දැන් ඉතින් අපේ කූනිස් බෙදුම රෙඩි. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ තෙල් අඩුවෙන් ඒ වගේම රසට මේ වගේ කූනිස් තෙල් දාලා හදාගන්න. ඉතින් ඔයා වෙනදා තෙල් ගොඩක් පාවිච්චි කරපු කෙනෙක් නම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත්. ඉතින් මෙහෙම හදපුවාම ඇත්තටම ගොඩාක් රසයි. ඉතින් තවත් මේ වගේ රසවත් රෙසිපි එකකින් අපි ආයෙ හම්බෙමු. බයි.